ආයිබෝවන්. අද අපි කතා කරන්නේ චීනයේ අධ්‍යාපන ක්‍රමය ගැන. ඒ කියන්නේ ශිෂ්‍යයෙක් ලෝකයේ තියෙන තරඟකාරීම අධ්‍යාපන පද්ධතියක් හරහා යන ඒ ජීවිතේම වෙනස් කරන ගමන ගැන. අපි බලමු මේ ගමනේ තියෙන වැදගත්ම කඩයිම් මොනවද කියලා. මිලියන 10කට වැඩි. හිතන්නකෝ මේ තමයි හැම අවුරුද්දකම තමන්ගේ මුළු අනාගතයම තීරණය කරන එකම එක විභාගයකට මුහුණ දෙන ශිෂ්‍යයන් ගණන. ඉතින් මේ අති විශාල ගණනෙන්ම අපිට හිතා ගන්න පුළුවන් මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන තරංගය කොයි වගේද කියලා. හරි. එහෙනම් අපි මුලින්දම පටන් ගමු. චීනයේ හැම දරුවෙක්ටම ලැබෙන මේ දැවන්ත පද්ධතියේ අත්තිවාරම ඒ කියන්නේ අනිවාර්ය අධ්‍යාපන පදනම මොකක්ද කියලා බලමු. මේක බැලුවම පේනව නේද? ශිෂ්‍යයෙකුගේ ගමන කොච්චර පැහැදිලිව පියවරෙන් පියවරට සැලසුම් කරලා තියෙනවද කියලා. පෙර පාසලේ ඉඳන් උසස් අධ්‍යාපනය වෙනකම්ම හැම අධ්‍යයනයකටම નિયમિત කාලයක්, નિયમિત වයස සීමාවක් තියෙනවා. ඒ කියන්නේ ශිෂ්‍යයෙකුගේ ජීවිතේ බලාපොරොත්තු කොච්චර කලින්ම තීරණය වෙනවද කියන එක. මේ සම්පූර්ණ ව්‍යුහයේම හරය තමයි අවුරුදු 9 අනිවාර්ය අධ්‍යාපනය. සරලවම කියනවා නම් චීනයේ හැම දරුවෙක්ටම ප්‍රාථමික සහ කනිෂ්ඨ ද්විතීක අධ්‍යාපනය රජයෙන් සහතික කරලා තියෙනවා. රජයේ ඉස්කෝලවල මේකට ගාස්තු ආය නොකලත් පොත්පත්, නිල ඇඳුම් වගේ දේවල් වලට දෙමව්පියන්ට වියදම් කරන්න වෙනවා. හොඳයි. අනිවාර්ය අධ්‍යාපනයෙන් පස්සේ තමයි ශිෂ්‍යයෙකුගේ ගමනේ පළවෙනි ලොකුම හැරවුම් ලක්ෂ්‍යය එන්නේ. මෙතනදී එකම එක විභාගයක ප්‍රතිඵලය මත එයාලගේ අනාගත පාර දෙකට බෙදෙනවා. අන්නේ තීරණාත්මක විභාගයට තමයි ශංඛාව කියන්නේ. හිතන්නකෝ වයස අවුරුදු 15 විතර ශිෂ්‍යෙකුගේ අනාගතය ශාස්ත්‍රීය පැත්තටද නැත්නම් වෘත්තීය පැත්තටද යොමු වෙන්නේ කියලා තීරණය වෙන්නේ මේ විභාගයේ ප්‍රතිඵල මත. මේක තමයි අධ්‍යාපනයේ ඊළඟ අනිවාර්ය නැති අධීරයට යන්න තියෙන දොරටුව. ඉතින් ශංඛාව ප්‍රතිඵල මත සිසුන් සහ පවුල් වලට ලොකු තීරණයක් ගන්න වෙනවා. එක්කෝ සාම්ප්‍රදායිකව ගොඩක් දෙනෙක් කැමති විශ්වවිද්‍යාලයේ ඉලක්ක කරගත් ශාස්ත්‍රීය මාවත තෝරගන්න පුරුවන්, නැත්නම් කෙලින්ම රැකියාව වෙළඳපොළට අවශ්‍ය කුසලතා දෙන වෘත්තීය පුහුණු මාර්ගය තෝරගන්න වෙනවා. දැන් තමයි අපි එන්නේ ශිෂ්‍යයෙකුගේ අධ්‍යාපන ගමනේ උච්චතම අවස්ථාවට. ඒ කියන්නේ මුළු අධ්‍යාපන ජීවිතේම තියෙන එකම සහ වැදගත්ම සිදුවීමට. ගාව් කියන්නේ නිකම්ම විභාගයක් නෙවෙයි. ඒක දරුවන්ගේ ඉරණම තීරණය කරන මුළු රටේම අවධානය යොමු වෙන සංස්කෘතික සංසිද්ධියක් කිව්වොත් හරි. නිල වශයෙන් ගත්තොත් ගාව් කියන්නේ ජාතික විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය. ඒත් චීනයේ මිලියන ගානකට ඒක ඊට වඩා ගොඩක් එහා ගිය ජීවිතේම තීරණය කරන අත්දැකීමක්. මේ විභාගයේ තියෙන බරපතලකම තේරෙන්නේ ඒකෙන් වෙන බලපෑම දිහා බැලුවම. ශිෂ්‍යෙක්ට යන්න ලැබෙන විශ්වවිද්‍යාලය, අනාගතයේ ලැබෙන රැකියාව, ඒ කියන්නේ මුළු ජීවන ගමන් මගම මේ තනි විභාගයේ ලකුණු මත තීරණය වෙනවා. ඉතින් මේ නිසා ශිෂ්‍යයාට, දෙමව්පියන්ට, මුළු පවුලටම එන පීඩනය හිතා ගන්නත් බැරි තරම්. අපි මෙච්චර වෙලා බැලුවේ තනි ශිෂ්‍යයෙකුගේ ගමන ගැන. දැන් අපි පොඩ්ඩක් ඈතට ගිහින් බලමු සමස්තයක් විදිහට චීනීය අධ්‍යාපන පද්ධතියේ අනාගතය හැඩගස්වන අභියෝග සහ ප්‍රතිසංස්කරණ මොනවද කියලා. මේ අධ්‍යාපන ව්‍යුහය දශක ගානක් තිස්සේ ශක්තිමත්ව තිබුණත් ඒක එක තැන නතර වෙලා නැහැ. නූතන ලෝකයේ අභියෝග එක්ක අධික පීඩනය වගේ අභ්‍යන්තර ගැටලු නිසා මේ ක්‍රමය නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතිනවා. මේ දවස්වල චීන අධ්‍යාපන ක්ෂේත්‍රයේ හැඩගස්වන ප්‍රධාන බලවේග කිහිපයක්ම තියෙනවා. එකක් තමයි නගරවල ඉස්කෝලයි ගම්වල ඉස්කෝලයි අතර තියෙන සම්පත් පරතරය අඩු කරන එක. ඒ වගේම ශිෂ්‍යයන්ගේ පීඩනය අඩු කරන්න ගෙන ආපු පෞද්ගලික ටියුෂන් පන්ති සීමා කිරීම. ඊට අමතරව තාක්ෂණය අධ්‍යාපනයට එකතු කිරීමත් ප්‍රධාන තැනක් ගන්නවා. ඉතින් අපේ දැක්ක චීන ශිෂ්‍යයෙකුගේ ගමන කොච්චර තීව්‍රද, කොච්චර ව්‍යුහගතද, ඒ වගේම ඒක නිරන්තරයෙන් වෙනස් වෙන හැටි. අවසාන වශයෙන් අපිට හිතන්න ඉතුරු වෙන ප්‍රශ්නේ තමයි මේක. විභාග සහ දැනුම් මතම දැඩිව රඳා පවතින මේ වගේ පද්ධතියකින් අනාගතයට අවශ්‍ය කරන නවෝත්පාදන බිහි කරන්න පුළුවන්ද කියන එක.